හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට මම අද අරගෙන ආවේ පේරකොළ සත්කාරය හදන විදිය. ඉතින් මේක මම කලින් ෂෝට් වීඩියෝ එකක් විදියට ඔයාලට දාලා තියෙනවා. ඉතින් ඒ වුණාට මට හිතුණා මේක ලොං වීඩියෝ එකක් විදියට අරගෙන ආව නම් හොඳයි කියලා. ඉතින් ඒ නිසා තමයි මම මේක අපහා වීඩියෝ එකක් ගේන්න හිතුවේ. ඉතින් ළමයි මම මේක මුලින්ම පාවිච්චි කරේ ඇත්තටම කොණ්ඩේ වවන්න අදහසකින් නෙමෙයි. ඉතින් මගේ ඔළුවේ ගොඩක් හිස්වල තිබ්බා. ඉතින් ඒ ප්‍රශ්نين බේරෙන්න තමයි මම මේක පාවිච්චි කරේ. ඒ වුණාට ටික දවසක් යද්දී මට තේරුණා ඒ කියන්නේ මගේ කොණ්ඩේ කලින් තිබ්බට වඩා වැවෙන්න පටන් අරන් කියලා. ඉතින් මේක මාස 2ක් විතර මම පාවිච්චි කරද්දී මගේ කොණ්ඩේ ඇත්තටම වැවෙන්න ගත්තා. ඉතින් ඔයාලට මම දාලා තිනවා මගේ කොණ්ඩේ මේක පාවිච්චි කරන්න කලින් තිබ්බ විදියයි පාවිච්චි කරලා ඉවර වුණාට පස්සේ ඒ කියන්නේ ටික කාලයකට පස්සේ කොණ්ඩේ. ඉතින් ඔය දාලා තියෙන ෆොටෝ එකකට වඩා මගේ කොණ්ඩේ දැන් ඒ කියන්නේ දන හිසෙනුත් පහරට අඟල් 2ක් 3ක් විතර වෙනකන් දික් වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ පේරකොළ සත්කාරය කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේකට අපිට ඕන කරන්නේ පේරකොළ ටිකකුයි ඔලුවාල් ටිකකුයි විතරයි. ඉතින් පේරකොළ ගද්දී ඔයාලා බලන්න ඒ කියන්නේ සත්තු කාරණ නැති පේරකොළ ගන්න. ඊට පස්සේ පේරකොළ ටික අරගෙන හොඳට හොදන්න. නැත්නම් පිටිමකොළ එහෙම ඉන්න නිසා අපි මේක කොණ්ඩෙට ගන්න නිසායි පේරකොළ ටික හොඳට හොදලා තමයි ගන්න ඕනේ. පේරකොළ ටික හොඳට හොදලා අරගෙන ඒකට උළුහල් මේස හැඳි දෙකක්. ඉතින් උළුහල් පාවිච්චි කරන්න ඕනේ. ඔයාලා ගොළුවේ හිස්සොරි තියෙනවා නම් විතරයි. කසන ගතියක් තියෙනවා නම් හිස්සොරි තියෙනවා නම් විතරක් උළුහල් දැම්මම කමක් නැහැ. නැත්නම් උළුහල් දාන්න ඕනේ නැහැ. ඉතින් උළුහල් දාලා මේක සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපි ගන්න පේරකොළ ප්‍රමාණයට හරියන්න වතුර දාගන්න ඕනේ. ඉතින් වතුර දාලා මේක විනාඩි 20ක් විතර මදකින්දරේ ලිපේ තියාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා ටික වෙලාවක් ගියාම මේකේ පාට හොඳටම වෙනස් වෙනවා. ඒ කියන්නේ මේක කහ පාටකට හැරෙනවා. ඉතින් ඊට පස්සේ ලිප නිවාගෙන මේක නිවෙන්න තියන්න ඕනේ. කොයිලාක්වත් ළමයි මේක උණුවෙන් පාවිච්චි කරන්න එපා. ඒ කියන්නේ උණුවෙන් ඔළුවට දාන්න යන්න එපා. හිස් කබලට දාන නිසා හොඳට නිවුනට පස්සේ තමයි අපි මේක පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේක හොඳට නිවුනට පස්සේ ස්ප්‍රේ බොටල් එකකට දාගන්න. ඉතින් ඔයාලට ස්ප්‍රේ බොටල් එකක් නැත්තම් පනාවත් එක්කම තියෙන බොටල් එක තියෙන. ඉතින් ඒකට ඔයාලට දාගන්න පුළුවන්. ඒකෙනුත් හොඳට ඇප්ලයි කරන්න පුළුවන් ඔළුවට. ඉතින් මේක දාගත්තට පස්සේ මම මුලින්ම කරන්නේ මගේ කොණ්ඩේ ගැට ටික හොඳට කඩා ගන්න එක. මොනවා කරන්න කලින් ළමයි ගැට ටික කඩාගෙන ඉන්න ඕනේ. නැත්තම් මේක දැම්මට පස්සේ ගැට කඩන්න ගියොත් එහෙම අපේ කොණ්ඩේ ගැලවෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ තෙත පිටින් තීදි ගැට කඩන්න බැහැනේ. ඒතර කොණ්ඩේ ගැලවිලා යන ප්‍රමාණය වැඩි වෙනවනේ. ඉතින් ඒ නිසා හොඳට ගැට ටික කඩාගෙන ඉන්න ඕනේ. කොණ්ඩේ දෙපැත්තට බෙදාගෙන ඉවර වෙලා අපි මේක ඇප්ලයි කරන්න ගන්න ඕනේ. ඉතින් ළමයි ඇප්ලයි කරද්දී ඔයා මේක ස්කැල්ප් එකටම ඇප්ලයි කරන්න ඕනේ. ඒ කියන්නේ මේක අපි කේශ මූලයන්ට තමයි වැඩිපුරම දෙන්න ඕනේ. මුළු හිස් කබලම තෙත් වෙන විදිහට මේක අපි ආලේප කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම ස්ප්‍රේ බොටල් එකකින් දාද්දී ඉතින් හිස් කබලටම තමයි ඇප්ලයි කරගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක ස්ප්‍රේ බොටල් එකකුත් නැත්තම් අර පනාවත් එක්කම තියෙන බොටල් එකකුත් නැත්තම් අපිට පුළුවන් පොඩි කෝප් එකකට වගේ අරගෙන මේක අපේ ඔළුවට පොඩ හලා ගන්න. ඉතින් ඒකට අපේ හිස් කබල හොඳට තෙමෙන එක වෙන්නේ මේකෙන්. ඉතින් ඔයා මේක හොඳට ඇප්ලයි කරලා ඉවරනට පස්සේ ළමයි අපේ කොණ්ඩේ යට හරියටත් ඒ කියන්නේ සම්පූර්ණ කොණ්ඩේම තෙමෙන විදිහට මේක ඇප්ලයි කරගන්න ඕනේ. ඒ ඇප්ලයි කරලා ඉවර වෙලා ළමයි අපේ විනාඩි 5ක් විතර අපේ ඔළුව හොඳට මසාජ් කරගන්න ඕනේ. ඉතින් මේකෙන් ඇත්තරම අපේ ඔළුවේ ලේ ගමන වැඩි වෙලා අලුතෙන් හිසකෙස් වෙන්න පටන් ගන්නවා. ඉතින් අපේ කොණ්ඩේ නැති තැන් වල අලුතෙන් කොණ්ඩේ වැවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේම තමයි ඔළුව කස්සන එක අපේ හිස්සොරි නැති කරලා දානවා. ඉතින් උළුහල් දැම්ම එකෙන් තමයි අපේ හිස්සොරි නැති වෙන්නේ. ඉතින් ඔයාලා මේක try කරලා බලන්න. ඇත්තටම හොඳ සාර්ථක ප්‍රතිඵලයක් තියෙන සත්කාරයක් තමයි පේරකොළ සත්කාරය කියන්නේ. ඉතින් මේක ඇත්තටම සතියේ දවස් 2ක් 3ක් විතර පාවිච්චි කරා නම් ඇති. ඉතින් මේ හදාගන්න සත්කාරය ඔයාලට සතියක් විතර තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා ඇත්තටම මේක try කරලා බලන්න. ඔයාලටත් හොඳ ප්‍රතිඵලයක් හම්බ වෙයි. ඉතින් ඔයාලත් මේක try කරලා බලලා හොඳ result එකක් හම්බුනොත් මටත් comment එකක් දාගෙන යන්න. ගිහින් එන්නම්. bye.